මෙන්න මෙහෙම තමයි කොණ්ඩේ ස්ට්‍රේට් කරාම පේන්නේ. Subscribe my channel. හරි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මම කොහොමද කොණ්ඩේ අයන් කරන්නේ කියලා. ඒ කියන්නේ මම ගොඩක් දවසකින් කොණ්ඩේ අයන් කරේ නෑ මේ පේනවනේ හැටි. ඉතින් දැන් මම අයන් කරන්න තමයි හදන්නේ. එහෙනම් බලමු අපි අයන් කරන්නේ කොහොමද කියලා. මම දැන් මේ විදිහට හොඳට කොණ්ඩේ ගැට ගැටලා පීර ගන්නවා. දැන් මම මේ විදිහට එක පැත්තක් කොණ්ඩේ කට්ටක් ගහගත්තා. හරිද? අපි දැන් අනිත් පැත්තෙන් මෙහෙම පොඩි කෑල්ලක් වෙන් කරලා මේ ටික අපි කට්ටක් ගහ ගන්න ඕනේ. දැන් මේ ගත්ත කොටස අපි අයන් එකෙන් අයන් කරගමු. ඉතින් මම අයන් කරන්න ගන්න එක. දැන් මේකම උඩටම දාලා තියෙන්නේ. ඒකේ තියෙනවා සෙල්සියස් අංශක 230 කියලා තමයි තියෙන්නේ. මෙහෙම කොණ්ඩේ අරගෙන මෙන්න මෙහෙම බලන්න. මේක. ඔයාලා අයන් කරාට පස්සේ ඔයාලගේ අයන් එක ගොඩක් වෙලා තියාගන්න ඕන නම් හොඳ බ්‍රෑන්ඩ් එකක අයන් එකක් තෝරගෙන කොණ්ඩේ අයන් කරගන්න ඕනේ. ඒක ප්‍රධානම හොඳම කරුණ. ඒ වගේම තමයි මේක නානකම් අපිට තියාගන්න පුළුවන්. නෑවට පස්සේ නෝමල් කොණ්ඩේ තියෙන විදිහටම එනවා. ඔයාලා හොඳ අයන් එකක් තෝරගන්නවා නම් ඒකේ අයන් එකේ හීට් වලින් අගේ පෙන්නනවා. අන්න ඒ වගේ එකක් ගන්න. මේ මංගාව තියෙනෙත් ඒ වගේ එකක්. අපි අයන් කරනකොට යට ඉඳලා තමයි උඩට අයන් කරගෙන යන්න ඕනේ සෙක්ෂන් බෙදලා. එලා මැදි ඒක අන්තිමට අපි හදා ගන්න ඕනේ. මේ විදිහට මුළු කොණ්ඩේම පොඩි පොඩි කෑලි අරගෙන අයන් කරමු. අනිත් වැදගත් කාරණේ තමයි ඔයාලා hair එක අයන් කරනවා නම් අනිවාර්යෙන් ෂැම්පු කරලා කන්ඩිෂන් කරලා තියාගන්න. එතකොට අයන් කරනකොට වෙන ඩැමේජ් එක අපිට පොඩ්ඩක් වළක්ව ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ ස්ට්‍රේට් කාඩ් පස්සේ කොහොමද කියලා කියන අයන් කාඩ් පස්සේ ඔයාලා අයන් එකක් ගන්නවා නෝමල් එකක් නැතුව හොඳ එකක් ගන්න. අර හීට් වෙන අගේ මේ පේන බලන්න පුළුවන් එකක් ගන්න. පේනවනේ වෙනස මගේ කොණ්ඩේ අයන් කරාම. දැන් මම ඔයාලට දෙපැත්තම අයන් කරලා පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි කොණ්ඩේ ස්ට්‍රේට් කරාම පේන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක වලට වැදගත් වෙන්නේ නැති කියලා. තනියම කොණ්ඩේ අයන් කරන්න බැරි කෙනෙක්ට මේ විදිහට try කරලා බලන්න පුළුවන්. මාව subscribe කරලා like එකකුත් දාගෙන දන්න දේවල් තියෙනවා නම් comment එකකින් මගෙන් අහන්න. මම දන්නේව උත්තර දෙන්නම් ඔයාලට.